සාමාන්‍යයෙන් කවුරු හරි වෙලාවට වැඩ කරන කෙනෙක් ඉන්නවනම් ඒක හරි වටිනවා. හරිද? ඒක මාත් සෑහෙන්න අගය කරනවා. පුළුවන් හැම වෙලාවෙම වෙලාවට වැඩ කරන්න බලනවා. හැබැයි සමහරු දැන් පුංසිරයි වෙලාවට වැඩ කරනවා නම් ඒක වෙනස් වෙන්න බෑනේ. අනිවාර්යයෙන්. ඒක එම්මම වෙන්න ඕන. ඔව්. හරි? දැන් පුංසිරයි වෙලාවට වැඩ කරන්න ගිහිල්ලා කවුරු හරි වෙලාවට වැඩ කරන්නේ නැත්තම් පොඩ්ඩක් තරහා යනවනේ. හැබැයි පුංසිරයට තේ එකක් දුන්නොත් ආව ෂේප් කරගන්න පුළුවන්ද? ඔයාට එහෙම බෑනේ නේ. තේකට ෂේප් වෙන්නේ නෑනේ. සත්මානි ඔයා කොහමද වෙලාවට වැඩ කරන්න බැරි වෙනකොට තාත්තට තේ එකක් දීලා ෂේප් කරගන්නේ? මෙහෙමයි අපේ තාත්ති කෑම නැතත් මොනවා නැතත් තේකට මාර ආසයි. ඔව් ප්ලේන් ටී එකට මාර ආසයි. කියන්නේ වෙන දේවල් පාවිච්චි කරන්නේ නෑනේ තාත්තා කොහොමද? ඉතින් එතකොට අපිට බයිනවනේ දැන් වෙලාවට තාත්තට වෙලාව කිව්වොත් වෙලාවටම තමයි. ඊට විනාඩි 5කට කලින් හරි කියන්නේ ගිහිල්ලා එතන ඉන්නවා ඒ වෙලාව කිව්වහම. දැන් ඕකට අපි හැම වෙලේම අයියයි මායි මල්ලා දෙන්නයි බැනුම් අහනවා. ඉතින් අපි කරන වැඩේ අම්මත් එක්ක එකතු වෙලා චුට්ටක් අපි ඇඳගන්න එහෙම පරක්කු වෙනකොට තේ එකක් ලිපේ තිබ්බනම් මේ වතුර උණු වෙන්න දැම්මම ප්‍රශ්නයක් නෑ අපිට ඇඳගන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඒතර කේන්තියක් නෑ. අයියෝ වෙලාවේ ප්‍රශ්නේ තේකෙන් ෂේප් වෙනවා. ඔය ඉතින් මොකක් හරි ඉතින් මේගොල්ලෝ පටලවන්නේ ඕක තමයි. මොකද මම ආසමදී හා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ඕකනේ. ඒක. මට බත් කාලා තේ බොන්නත් පුළුවන්, තේ බීලා බත් කන්නත් පුළුවන්. ඒ නිසා මට තේ එක ඔයා කියනවා තාත්තට ප්ලේන් ටී හරි ප්ලේන් ටී විතරයි ඕනේ වෙන මුකුත්ම නෑ කියලා. මනෝජුත් ඒ වගේ පොඩි වෙනසයි තියෙන්නේ. ප්ලේන් ටී නෑ වෙන ඕන දෙයක්.